ඔන්න තවත් ලස්සන දවසක් උදා වුණා. අලුත් දවසක්. ඉතින් හරි ආදරෙන් මතක් කරනවා අදත් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නේ කියලා. ඔන්න බලන්නකෝ මේ මුළු පරිසරයේම මල් වලින් පිරීලා කුරුල්ලොත් ඇවිල්ලා එයාලට නාන්න පුංචි වතුර වෙසමක් මෙතන තියෙනවා. එයාලා එතනින් නාලා තමයි ඔය ඔතන ඉන්නේ. කාලෙකින් මේ පැත්තට වැස්සක් ලැබුණ නැති හින්දාද කොහෙද අද නම් අහස වැහි වලාකුළු වලින් බර වෙලා වගේ පේනවා. බලමුකෝ අදවත් වහේද කියලා. ඉතින් එන්නකෝ කුස්සිය පැත්තට මේ බලන්නකෝ කාලෙකින් හම්බුණා අන්නසි ගෙඩියක්. හැබැයි මේක ටික අමුයි. අමු වුණාට තියෙන දවස් දෙක තුනක් තිබ්බහම ඉදේ කියලා හිතුණා. ඉතින් ඕන ඕක තියාගමුකෝ අපි. ඉතින් තවත් පුංචි අන්නසි ගෙඩියක් තිබුණා. ඒක නම් හොඳට මිදිලා. ඒක දවල් කෑම වේලට එකතු කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලා දන්නවද? අන්නසි රස වගේම හරිම ගුණදායක පළතුරක් කියලා. සන්ධි දිම්මීම් සහ වේදනාව අඩු කරන්න මේ අන්නසි වලට පුළුවන් කියලා. ඒ වගේම තමයි කැස්ස සෙම ඉවත් කරන්නත් අන්නසි වලට පුළුවන්. තවත් දෙයක් තමයි අස්ථි ශක්තිමත් කරන මැංගනීස් මේ අන්නසි වල අඩංගු වෙනවා කියලා මම නම් අහලා තියෙනවා. ඉතින් ඔන්න මම අද උදේ කෑම ටික ලෑස්ති කරගන්න බැරි වෙච්ච හින්දා දවල් කෑම වේල සූදානම් කරගන්න තමයි මුළුතැන්ගේ පැත්තට ආවේ. හැම වෙලාවෙම රස මුසුතෙන් හමු වෙන පුංචි මුළුතැන්ගේ ඇතුළට ආවේ අද දවල්ට කෑම ටිකක් සූදානම් කරගන්න ඕන හින්දායි. ඉතින් මාත් එක්ක එකතු වෙලා දවල්ට කෑම ටිකක් හදාගමු නේද? අද මම හිතුවා සොසේජස් කරියක් හදාගන්න. සොසේජස් කරිය හදාගන්න විදිහ මම අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතාගෙන ඉන්නේ. හැබැයි මේක ඔයාලත් හදන විදිහද දන්නේ නැහැ. අපි බලමුකෝ ඔයාලා හදන්නේ මේ විදිහටද කියලා. ඔයාලට හොරෙන්ම මම මේ බර ටික නම් ලෑස්ති කරගත්තා ඔන්න. සොසේජස් ටික එහෙම හීනියට කපලා එහෙම ලෑස්ති කරගෙන තමයි තිබුණේ. ඔන්න අපි තාච්චිලිපේ තියලා තෙල් ටිකක් දාලා සොසේජස් ටික හොඳට බෙදගත්තා. සොසේජස් ටික බෙදනකොට තරමක් ලොකු වෙනවා. ඒ මට්ටමට එනකම් අපි මේක බෙද ගන්න ඕන. රන්වන් පාටකුත් දෙනවා. ඉතින් අපි ඔන්න බෙදගමුකෝ. ඊට පස්සේ එකට හීනියට කපාගත්තු සුදු ලුණු, හීනියට කපාගත්ත බීලුණු, චුටි ඉඟුරු කෑල්ල, අමු මිරිස්, මාළු මිරිස් මේ හැම දෙයක්ම තෙම්පරාදු කරගන්න ඕන වෙනවා. මේ ටික හොඳට තෙම්පරාදු කරගමු. ඊළඟට ඔන්න ඊළඟ වැඩ ටික කරන්න ඕන. ඊළඟට අපි මේකට මිරිස් කුඩු තේ හැඳ දෙකක් තුනක් විතර වගේ එකතු කරගන්න ඕන. මිරිස් කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරගමු. ඊට පස්සේ ඔන්න මේකේ පාට වෙනස් වෙනවා. ලස්සන පාටක් එනවා. ඊට පස්සේ මේකට තව දේවල් එකතු කරගන්න ඕන. ඔන්න බලන්නකෝ මම මොනවද දාන්නේ කියලා. මේකට කුරුඳු පොතු චුට්ටක් එකතු කරගෙන නැවතත් මේ විදිහට කලවම් කරගත්තා.
ඊට පස්සේ කහ කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඔන්න අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් එකතු කරගත්තා. නැවතත් අපි කලවම් කරගමුකෝ. මම මේ කෑම එක හදන්න ඉගෙන ගත්තේ හර්ෂිනි මනමේන්ද්‍ර මහත්මියගේ cook with love කියන Facebook page එකේ. ඒකේ රස කෑම හදන කෑම පිටුවක්. ඉතින් මම ඒකට ගිහිල්ලා බලලා තමයි මේක හදන හැටි ඉගෙන ගත්තේ. ඇත්තටම මේ කරි එක හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. එතුමියටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඔන්න මම ඊට පස්සේ මේකට වතුර චුට්ටකුත් එකතු කරගත්තා. වතුර ටිකකුත් එකතු කරගෙන මේක පියනෙන් චුට්ටක් කියලා වහලා තියලා මිටිකිරි කෝප්පකුත් එකතු කරගත්තාම මාළම රසයි. තව තක්කාලි ටිකකුත් එකතු කරගන්න ඕන. නමුත් මා ළඟ තක්කාලි මේ වෙලාවේ නැති හින්දා මම නම් එකතු කළේ නැහැ ඔන්න. මේ කරි එක හදලා කැරට් ටිකකුත් තෙල් දාගත්තා. ඊට පස්සේ ඔන්න අල බෙදුමකුත් හදාගත්තා. අල තෙම්පරාදුව හදාගන්න ඕන හින්දා මම රයිස් කුකර් එකට බත් තියෙන ගමන්ම අල ටිකක් තඹ ගත්තා. එතකොට ඉතින් වැඩ දෙකම එකපාර සිද්ධ වෙනවනේ. ඒක ඉතින් අපි කවුරුත් දන්න දෙයක් නේද? ඔන්න තව චුට්ටකින් දවල් කෑම වේලත් සූදානම් කරගන්න පුළුවන් වෙනවා. කැරට් වගේ නවල ඉතින් තෙම්පරාදු කරගන්න විදිහ අපි කවුරුත් දන්නවනේ නේද? අපි ඉතින් හැමදාම කරන්නේ කුස්සිය උයන එකනේ. ඉතින් ඒකට දාන්න ඕන ප්‍රමාණවල් දාන්න ඕන දේවල් මේ හැමෝම දන්නවයි කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. කෑලි මිරිස්, කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් මේ හැම දෙයක්ම එකතු කරලා අපි කැරට් ටික තෙම්පරාදු කරගෙන දවල් කෑම එකට එකතු කරගමු. ඉතින් මේ වෙනකොට ඔන්න බත් එකත් ඉදිලා ඇති. මොකද බත් එක දැන් තියලා ටිකක් වෙලා හින්දා අල ටික තැම්බිලා බත් එකත් ඉදිලා ඇති. කෝ බලමු. ඔව් බත් එක හොඳට ඉදිලා අල ටිකත් හොඳට තැම්බිලා. එන්නකෝ ඔයාලට පෙන්නන්න. අල තෙම්පරාදුව නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඔන්න අපේ ආදරණීය මහත්තයාට කෑම එක නම් බෙදලා පිළියෙල කරා. ඔන්න බලන්නකෝ මං හදපු දේවල්. බිත්තරයකුත් තව මේකට එකතු කරගත්ත බිත්තරයක් බෙදලා ඊට පස්සේ අපේ ගෙදර ඉදුණු අන්නසි ගෙඩිය පුංචි පුංචි පෙති වලට කපලා ඒකත් හරි ලස්සනට තියාගත්තා. ඉතින් එහෙනම් අදට ඇති කියලා හිතුණා. අලුත් වීඩියෝ එකකින් නැවත ඔයාලව හමු වෙමු. මම සබ්ස්ක්‍රයිබ් කරන්න තමතේ කරන්න එපා කියලා මතක් කරනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.